අරුම පුදුම මාලය. එකමත් එක රටක ලස්සන ගම්මානයක් තිබුණා. මේ ගමේ මිනිසුන් ජීවත් වුණේ හරිම සතුටින්. ඉතින් මේ ගමේ එක් ගෙදරක ලස්සන හුරුබුහුටි පුංචි ගැහැණු ළමයෙක් ජීවත් වුණා. ඇයගේ නම තමයි චනුදි. එක් දවසක් චනුදි නිවසේ ඇවිදිමින් සිටින විට ඇගේ අත්තම්මගේ කාමරය පිරිසිදු කරන්න සිතුණා. ඉතින් චනුදිට අතුගාන විට කාමරය තුල ලී වලින් සෑදූ පරණ පෙට්ටි කිහිපයක් දක්නට ලැබුණා. ඇය මේ පෙට්ටි එකින් එක විවෘත කරලා බැලුවේ හරිම සතුටින්. ඇය එක් පෙට්ටියක් විවෘත කළ පසු මහත් පුදුමයටපත් වුණා. එයින් දිලිසෙන ආලෝකයක් විහිදෙන්න පටන් ගත්තා. හරිම පුදුමයකි. එහි තිබුණේ පාට පාට ගල් වලින් හදපු ලස්සන දිලිසෙන වටිනා මාලයක්. මහත් පුදුමයටපත් චනුදි මේ අරුම පුදුම ලස්සන මාලය අතට අරගෙන හොඳට බැලුවා. ඉතින් ඇය එම මාලය ඇගේ බෙල්ලේ පැලඳගත්තේ හරිම ආශාවෙන්. මේ අරුම පුදුම මාලයත් පැලඳගත් චනුදි මිදුලේ ඇවිදමින් සෙල්ලම් කරේ හරිම සතුටින්. ඇය ගී ගයමින් නටමින් සතුටි වුණා. සමනලුම් පසුපස යමින් හරිම සතුටින් සෙල්ලම් කළා. ඉතින් ටික වෙලාවක් ගත වෙද්දි පුංචි චනුදිට හිතුණා අපේ ගෙදරත් ඇපල් ගහක් තිබුණා නම් මටත් නිතරම ඇපල් කන්න පුළුවන් කියලා. මහත් පුදුමයකි. චනුදි එහෙම හිතනකොටම චනුදි පැලඳගෙන සිටි මාලයෙන් රත්තරන් පාට රැස් විහිදෙන්න පටන් ගත්තා. ඒත් එක්කම ඇපල් ගෙඩි වලින් පිරුණු ලස්සන ඇපල් ගහක් ගෙවත්තේ මතුවුණා. චනුට හරිම සතුටුයි. ඇය ඇපල් ගෙඩියක් කඩාගත්තේ හරිම ආශාවෙන්. ඉතින් පුංචි චනු ඇපල් ගෙඩියත් කමින් පාරේ ඇවිදින්න ගත්තා. ටික දුරක් යද්දී චනු දැක්ක බඩගිනි වෙලා පාරේ අයිනක සිටින පුංචි අසරණ බලු පැටියෙක්. ඉතින් චනුදි අරුම පුදුම මාලෙට කියලා මේ අසරණ බලු පැටියට කෑම මවලා දුන්නා. ඒ වගේම චනුදි වතුර හොයමින් ඇවිදින කැලේ අහිංසක සත්තුන්ට බොන්නට පිරිසිදු වතුර ලබා දුන්නා ඇගේ මැජික් මාලයේ බලයෙන්. ඉතින් සතුන්ට උදව් කරපු චනුදි නැවතත් සතුටින් නිවසට ගියා. කුස්සියට ගියපු ඇයගේ මවට උයන්නට අලුත් එළවලු මවලා දුන්නා. ඒ වගේම චනු ගමේ ඉන්න දුප්පත් හැමෝටම අවශ්‍ය කෑම බීම එළවලු මැජික් මාලේ බලයෙන් ලබා දුන්නේ හරිම කැමැත්තෙන්. ඉතින් අපේ මේ චනුදි මේ අරුම පුදුම මැජික් මාලයෙන් ගමේ හැමෝටමත් අසරණ සතුන්ටත් උදව් කරමින් සතුටින් කාලය ගෙව්වා.